එයා කරන හැමදේම තමන් කරලා හරියන්නේ නැහැ. මේ ඉයර්බඩ්ස් දෙකක් ගා ගන්නවා නැත්නම් හෙඩ්සෙට් එකක් දා ගන්නවා. ඉතින් ට්‍රේන් කරනවා. Welcome to the Fit Chat with Gihan. අද එපිසෝඩ් එක totally beginners ලා වෙනුවෙන්. ඔයගොල්ලෝ gym එකට යන්න හිතන් ඉන්නවා නම්, ඒ ගැන බය හිතෙනවා නම්, අද එපිසෝඩ් එකෙන් ඒවා ඔක්කොම confusions clear කරලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ගැන කියලා දෙන්න coach මාධව ඉන්න ඇතුලේ අපි ගිහලා බලමු. Welcome to the show coach. ඒතකොට coach මාධව දැන් කෙනෙක් gym එකකින් ඇතුලට ආවට පස්සේ මෙතන මොන වගේ process එකක්ද වෙන්නේ? අලුතෙන් එන කෙනෙක් member කෙනෙක් විතර registration එකක් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් gym එක ඕන gym එක මේ වගේ form එකක් තියෙනවා. මේක අපි ගන්න යාගේ basic information, ඊළඟට යාගේ health related information ඒ වගේ දේවල්. මේක සාමාන්‍යයෙන් මේ පාකියු කියන්නේ මේක පොඩි question එකක් තියෙන්නේ. එතකොට යාට තියෙන්නේ යාගේ මොකක්ද job එකක් කරන නම් ඉතින් occupation එක, ID number, name, address ඒ වගේ basic information අපිට දීලා ඊළඟට අපි අහනවා ප්‍රශ්න වගේ. මොනවද යාට දැන් කවදා හරි වෛද්‍යවරයෙක් ක්‍රීඩා කරන්න එපා කියලා කියනවා. නැත්නම් ක්‍රීඩා කරද්දී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න කියලා තියෙනවා. ඊළඟට එයාගේ අස්ථි වල ප්‍රශ්න තියෙනවා. සමහර අය තියෙනවා පැතිකුදේ කියන්නේ කොන්දේම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල්. එහෙම නැත්නම් ධන හිස්සාපාද, කොන්දේ ආබාධ මොන හරි ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට ෆිට් එක හැදෙන අය. ඊට පස්සේ අපි ගත්තොත් සමහර අයට තියෙනවා දැනට ඒගොල්ල මොන හරි වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝග තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් cardiovascular disease වෙන්න පුළුවන්. ඒතර මේ හැමදේම අපි අහලා අපි අරක ෆීල් කරගන්නවා. ඒතර හුඟක් වෙලාවට හැම ජිම් එකම වගේ කරනවා. ඊළඟට ස්පෙෂල් දේවල් තියෙනවා නම් එයා මේක පුරවන ගමන් මේක අපිට කමෙන්ට් එකක් දෙන්න ඕනේ කියන්නේ. ඉතින් අපි ජිම් එකට ගියාට පස්සේ ඒ ෆෝම් එකක් එයාට දෙනවා. සාමාන්‍යයෙන් දෙන්න ඕනේ. සහ රෙජිස්ට්‍රේෂන් එකදී ඒ විස්තර ජිම් එකේ කෙනා ඉන්න කෙනා රිසෙප්ෂනිස්ට් හරි නැත්නම් ට්‍රේනර් කෙනෙක් හරි අනිවාර්යෙන් අහලා යත් එක්ක කතා කරලා ඒ ටික ෆිල් කරගන්න ඕනේ. දැන් ජිම් එකට එන්න කෙනෙක් ලෑස්තිලා ඉන්නවා නම් ඒගොල්ලෝ මොනවද ජිම් එකට අරන් එන්න ඕනේ සහ කොහොමද ලෑස්තිලා ඉන්න ඕනේ? මේවයි දැන් ජිම් එකට අලුතෙන්ම කෙනෙක් එනවා නම් එහෙම නැත්නම් ඕන කෙනෙක් එනවා නම් මම කියන්නේ අනිවාර්යෙන් ගේන්න ඕන දේවල් තියෙනවා. ටවල් එකක් ගේනවා. ටවල් එකක් ගේන්නේ ඇයි? අපි එයා එක්සර්සයිස් කරද්දී බෙන්චස් වලට දාගන්න ඒ වගේ දේවල් වලට එයාට ටවල් එකක් තියෙන්න ඕන. සහ එයාට ෆේස් ටවල් එකක් තියෙන්න ඕන වෙනම පුළුවන් නම් එයාට තියාගන්න මේ එයාගේ මූණ පිහ ගන්න ඒ වගේ දේවල්. ඊළඟට සපත් දෙක අනිවාර්යෙන් ගේන්න ඕන. සපත් දෙකක් දාන්නේ බේසිකලි එකක් තමයි මේ ජිම් වල ඉතින් හුඟක් වෙලාවට තියෙනවා මේ ෆංගල් ඉන්ෆෙක්ෂන් වගේ වෙන්න පුළුවන්. ඒ නිසා සපත් දෙක තියෙන්න ඕන. සහ තමන්ගේ කකුලේ ආරක්ෂාව තමයි අනිත් දේ. ඒක අර ෆැෂන් එකටම නෙවෙයි. උදාහරණයක් විදිහට ප්ලේට් එකක් අතහැරෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඉතින් හොඳ සපත්තුවක් තියෙනවා නම් ඇත්තටම වෙන්න පුළුවන් අනතුරක් වැළගෙනවා. ඊළඟට වතුර බෝතලයක් පෞද්ගලික පාවිච්චියට තමන්ට තියෙන්න. පොදුවේ හැමෝගෙම වතුර බෝතලකින් බොන්නේ බෑන්. ඒතර තමන්ට වතුර බෝතලේ ගේන්න. ඊළඟට අපි හිතමුකෝ ඇක්සසරිස් ග්ලව්ස්, බෙල්ට් ඒ වගේ දේවල් අවශ්‍ය නම් තමන් ඒ ටික තමන්ට ගේන්න ඕන. අර ඒ බෙල්ට් එක ඉල්ලන් දාගන්න, මෙයා ග්ලව්ස් එක ඉල්ලන් දාගන්න එහෙම යන්නේ නැතුව. අලුතෙන් එන කෙනෙක් නම් තමන්ගේ ට්‍රේනින් කිට් එක ඒ කියන්නේ දැන් අපි මේ කඩේ යන ගමන් පාන් ගන්නව ගමන් ගිහලා ජිම් එක සෙල්ලම් කරන්නේ නැහැ. ඒතර ඒක ලෑස්තිලා එන්න ඕනේ. එතකොට ඒකට ට්‍රේනින් කරන්න ඒ ඇඳුම තමන් වෙනම අරන් ඉන්න ඕනේ. ඔය ටික තමයි ඉතින් මූලික වශයෙන් එයා අරගෙන එන්න ඕන දේවල්. කෝච් මාධව කිව්වා වගේ ඔයා ජිම් එකට එන්න කලින් ඒ වගේ දේවල් ලෑස්ති කරගෙන තමයි ඔයා මෙතන ජිම් එකෙන් ඇතුළට එන්න ඕනේ. අපිට කියන්න කෝච් මාධව දැන් කෙනෙක් ජිම් එකට මේ රිසෙප්ෂන් එකට ඇවිල්ලා මොනවද අපි දැනගන්න ඕන දේවල්? ඒවයි දැන් ඕනම ජිම් එක මේ වගේ රිසෙප්ෂන් කවුන්ටර් එකක් තියෙනවනේ. එතකොට එන කෙනා මුලින්ම එතෙන්ට එනවා. අපම ට්‍රේනර් හරි එහෙම නැත්නම් වෙනම ජිම් එකේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් ඉන්නවනේ එයාම හම්බෙනවා. හම්බෙලා මම කියන්නේ එතනදී පැහැදිලිව කතා කරගන්න ජිම් එකයි තමන්ගේ අරමුණයි අතර ගැළපීම හෝ නොගැළපීම එයා කතා කරගන්න එක තමයි අංක එක. හේතුව දැන් අපි ගත්තොත් සමහර ජිම් තියෙනවා පර්සනල් ට්‍රේනින් ඔන්ලි. ඒතකොට සමහර ජිම් තියෙනවා දැන් අපි නම් ඕවර්ෝල් බැලෙනවා. පර්සනල් ට්‍රේනින් යන අතර සමහර ජිම් එහෙම නැහැ. පර්සනල් ට්‍රේනින් විතරයි. ඉතින් මේ ජිම් එක ඔයා යන ජිම් එක කොහොම ජිම් එකද? මේක පර්සනල් ට්‍රේනින් විතරද? මොකද දැන් එහෙම නැතුව මේ දේවල් කතා කරගන්න නැතුව ක්ලියර් කට් දැනගන්න නැතුව ආවට පස්සේ දවස් දෙක තුනක ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ එයා පර්සනල් ට්‍රේනින් ගන්නම ඕන ජිම් එකකට ගියොත් එයා ඒක බලාපොරොත්තු නැත්නම් ක්ලයන්ට් එතනදි ප්‍රශ්නයක්. ඊළඟට ජිම් එකේ rules and regulations මොනවද?
ඒතර මොකද සමහරකට තියෙන rules regulation එක තමන් compatible වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර rules and regulations මොනවද? ඒ දේවල් අහලා දැනගන්න. ඊට පස්සේ අපි ගත්තොත් තමන්ගේ අරමුණ එක්ක ගැලපෙනවද? ඒ කියන්නේ සමහරකට තියෙනවා මේ specific goals. ඒ කියන්නේ විශේෂ අරමුණ. දැන් fat burning ගත්තොත් එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ බර වැඩි කරගන්න එහෙම නැත්නම් muscle mass එක හදා ඕවා හැම ජිම් එකක් කරන දේවල්නේ. හරි. එහෙම නෙවෙයි. අපි තුමු power lifting වලට බලාගෙන යනවා. එහෙම නැත්නම් weight lifting වලට train වෙන්න බලාගෙන යනවා. සමහරවිට ස්පෝර්ට් කියන්නේ මොහොත ක්‍රීඩාවකට ඒකට තමන් train වෙන්න බලාගෙන යනවා. දැන් අපි ගමු power lifting කියන දේ හැම ජිම් එකකම allow කරන්නේ නැහැ කරන්න. හේතුව උදාහරණ විදිහට දැන් විශේෂයෙන්ම දැන් උඩ තට්ටුවක තියෙන ජිම් එකක් නම් ඕකේ හැම වෙලේම weight එක අතරගෙන ගත්තාම slab එකේ ප්‍රශ්න එනවා. එතන land load ගෙන් ප්‍රශ්න උතර ජිම් එකට ගැටලුයි. ඉතින් ඒවා ඒතර ජිම් එකෙන් දෙන්නේ නැහැ ඒ පහසුකම්. ඉතින් මේ දේවල් හරියට තමන්ගේ අරමුණයි ජිම් එකේ rules and regulations එක ගැලපෙනවද? මේ දේවල් කතා කරා. ඊළඟට ජිම් එක පුළුවන් නම් ගිහලා පොඩ විසිට් එකක් දාලා බලන්න තමන්ට ජිම් ගැන අවබෝධයක් තියෙනවා නම් බලන්න මේ ජිම් එක තමන්ට මේ කම්පැටිබල්ද කියලා. ඒ දේවල් තමයි මම හිතන්නේ මුලින්ම ඇවිල්ලා මෙතන කතා කරලා කරගන්න ඕන දේවල්. අපි දැන් මෙතන රෙජිස්ටර් වුණානේ. ඊළඟට මෙතනදී කතා කරන්න ඕන දේවල් අපි දැනගත්තා. අපි බලමු බිගින කෙනෙක් පළවෙනි දවසේ මොන වගේ දේවල්ද කරන්න කියලා. අපිට කියන්න කෝච් මහත්තයෝ දැන් ජිම් එකට ආවට පස්සේ බිගින කෙනෙක් මුලින්ම පටන් ගන්න ඕන වර්ක්අවුට් එක මොකද්ද? කොහොමද පටන් ගන්නේ? අපි හිතමු අද එන කෙනා ඒ බැඳෙන කෙනා කිසිම අත්දැකීමක් නැති කෙනෙක් කියලා මේ ගැන සහ ළඟදී ව්‍යායාම ඒ දේවල් කරලත් නැහැ මොකද. එහෙමනම් අපි පටන් ගන්නෙ තියෙන අවම විදිහට. කියන්නේ අපි ඒතර ටික ටික තමයි යාව අපි මේ ජිම් එකක ෆුල් වර්ක්අවුට් එකකට ගන්න. ඒතර අපි මුලින්ම ඇත්තටම පළවෙනි දවස් දෙක විතර කරන්නේ කාඩියෝවැස්කියුලර් එන්ඩුරන්ස් පැත්තට වැඩි අවධානයක් දෙනවා. ඒතර ඒකට අපි මේ සයිකල්, ට්‍රෙඩ්මිල්, ක්‍රොස් ට්‍රේනර් වගේ මොන හරි ඉක්විප්මන්ට්ස් යොදාගෙන ඒ වගේ දේවල් ඊට පස්සේ අපි ගත්තොත් ෆ්ලෙක්සිබිලිටි, මොබිලිටි ඒ දේවල් තමයි මුල් ටික හදන්න. සහ පොස්චර් එක. එයාගේ ඉරියව් පවත්වා ගැනීම ඔය දේවල්. ඊළඟට මේ හිප් හින්ජ් එක. ඒ කියන්නේ මේ උකුල් සංදියේ නැමීම මේක බොහොම අනිවාර්ය දෙයක් බරයිසිලි. එහෙම නැත්නම් මේ වේට් ට්‍රේනින් කරන්න ආවම ඉතින් ඒ දේවල් තමයි අපි අත්‍තරම හදන්න. එහෙම නැතුව අපි මේ අර පළවෙනි දවසකම එයාට බොහොම මේ රෙසිස්ටන්ස් ට්‍රේනින් කියන්නේ ප්‍රතිරෝධක ව්‍යායාම කියන දෙයට එක දවසකම අපි දාන්නේ නැහැ. ඉතින් දැන් අර හුඟක් වෙලාවට අලුතෙන් එන කෙනෙක් බයක් තියෙනවා. අලුතෙන් ආවහම පළවෙනි දවසේම එයාට ව්‍යායාම දෙයි, එයාට කරගන්න බැරි වෙයි එහෙම. ඇත්තටම ජිම් එක ඉතින් එහෙම වෙන්නේ නැහැ. ජිම් එකට ගියාට පස්සේ ට්‍රේනර් එයා ගැන අර බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් එකක් ගන්නවනේ මුලින්ම. ඒ අරගෙන ඒ අනුව තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව ඇත්තටම එකම දවසේ ඔක්කොම දේවල් කරන්නේ නැහැ. කොහේ හරි එහෙම කරනවා නම් අපි හිතමුකෝ එන ක්ලයන්ට් කියනවා නෑ ඔයා කරන්න ඔහොම ෆෝස් කරනවා නම් ක්ලයන්ට් අයිතියක් තියෙනවා බෑ මට ඒක කරන්න බෑ කියලා කියන්න. හේතුව ක්ලයන්ට් සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරන්න පුළුවන් තමන් ගැන. ඉතින් ඒකට ක්ලයන්ට් අයිතියකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් හුඟක් ඉන්නේ ට්‍රේනර්ස්ලා ඉතින් NVQ level 4 හරි වගේ කරපු අය. ඒතර ඒගොල්ලන්ගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඉතින් කොහොමත් පටන් ගන්නෙ නැහැ හුඟක් මේ තීව්‍රතාවය වැඩි ව්‍යායාම එක අලුතෙන් එන කෙනෙක්. ඉතින් ඒ හින්දා බිගින කෙනෙක් අර ජිම් එකට එද්දී ඒ ගැන බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔව් කෝච් මහත්තයා දැන් අපිට මෙතන ගොඩක් උපකරණ පේනවා. ඉතින් බිගින කෙනෙක්ට මේ ඔක්කොම උපකරණ කරන්න දෙනවද පළවෙනි දවසේ කොහොමද? නැහැ. අපි පළවෙනි දවසේවත් ඊළඟට මම අර කලින් කිව්වා වගේ ඒ යාට දෙන මේ හඳුන්වා දීම මේ උපකරණ හඳුන්වා දෙන කාලේදීවත් අපිට හැම උපකරණයක්ම යාට කියලා දෙන්නේ නැහැ. අපි දෙන්නේ ඇත්තටම එයාට මුලින්ම දෙන වර්ක්අවුට් එකක් තියෙනනේ අපි. එයාව ඇසෙස් කරලා ඒ වර්ක්අවුට් එකට අදාළ උපකරණ කොහොමද භාවිතා කරන්නේ? ඒ දේවල් තමයි කියලා දෙන්නේ. ඉතින් අර අලුතෙන් එන මේ ජිම් එකට එන බිගිනර්ගේ යුතුයකමකුත් තියෙනවා හැම එකක්ම භාවිතා කරන්න නොආ ඉඳීමට. හේතුව ඇත්තටම මේ උපකරණ භාවිතා කිරීමෙන් අනුතරක් වෙන්න පුළුවන්. ඉතින් අලුතෙන් ජිම් එකකට ගියාම ඕනම ජිම් එකකට ගියාම බිගිනර් කෙනෙක් අර හැම වෙලෙම ට්‍රේනර්ගෙන් අහලා ට්‍රේනර්ත් එක්ක කතා කරලා කරන එක තමයි හොඳ. දැන් හුඟක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි අර YouTube වලින් බලලා වගේ අලුතෙන් එන අය එන එක. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ දකින්න ව්‍යායාම උපකරණ භාවිතා කරන්න යනවා. ඉතින් Taman දකින්න වීඩියෝ එකේ ඉන්නේ අවුරුදු 5ක් 10ක් 15ක් ට්‍රේන් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයා කරන හැමදේම Taman කරලා හරියන්නේ නැහැ. ඒ ගැන අවබෝධයකුත් ගන්න ඕන අලුතෙන් එන කෙනා. ඒක ඉතින් එයාගේ වගකීමක්
අපි පුහුණුකරුවෝ විදිහට කරන්නේ යාව මූලිකව අවශ්‍ය දේ යොමු කරන එක තමයි. ඔව් කෝච් අපිට කියන්න දැන් බිගිනර් කෙනෙක් ජිම් එකට ආවට පස්සේ මොනවද දැනගන්න ඕනේ ethics gym ethics මේ ජිම් ethics කියන්නේ දැන් අංක එක තමයි අර ජිම් එකට එද්දි මං කියෝ වගේ rules and regulations තියෙනවා හැම ජිම් එකකම. ඒතරදී ඒවා පිළිපදින්න ඕන. ඒක පිළිපදින්න තමයි අකමැති නම් ඒ ආයතනෙට නොයන්න ඕන. මොකද ඒක. දෙවෙනි කාරණා තමයි පොදු දේවල් පොදුවේ common sense. ඒ තමයි දැන් අපි ගත්තොත් මේ භාවිතා කරලා පස්සේ weight එකක් ඒ තනායේ තියෙන එක. කියන්නේ රීරැක් කරන. ඊළඟට තමන් load කරොත් bar එකට weight ටික ආය ගලවන එක. එතකොට තව කවුරු හරි කෙනෙක් ට්‍රේන් කරනවා නම් තව කවුරු හරි කෙනෙක් පුහුණු වෙනවා නම් උපකරණකින් ඒක ගිහිල්ලා ඒ මනුස්සයන් අහන්නේ නැතුව බලෙන් වගේ අරගෙන තමනුත් කරන එක. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ සමාජය අපි හැසිරෙන්නේ. ඒතර මේක සමාජය. මේ සමාජය තුල හැසිරෙද්දී අනිත් එක්කනට බාධාවක් නොවි ඉන්න විදිය. මම දකින ප්‍රධාන දෙයක් තමයි ඒක ටිකක් මම මේ කියන දේ සමහර කැමති වෙන්න පුළුවන් සමහර අකමැති වෙන්න පුළුවන්. මම දකිනවා ඒක දැන් අලුතෙන් එන කෙනෙක් කියලා කතා කරන්නේ අලුතෙන්ම එන කෙනා මේ ඉයර්බඩ් දෙයක් ගා ගන්නවා නැත්නම් හෙඩ්සෙට් එකක් දා ගන්නවා ඉතින් ට්‍රේන් කරනවා. එතකොට ඒකෙන් වෙන්නේ දැන් අපි මේ ඉයර්බඩ් දෙයක් හරි හෙඩ්සෙට් එකක් හරි ගත්තට පස්සේ තමන් භාවිතයට තමන් අයින් වෙනවනේ සමාජයත් එක්ක ගැටෙන්න අකමැති. අන්න එතකොට ට්‍රේනර් අප්‍රෝච් කරන්නේත් නැහැ තමන්ට කියලා දෙන්න. ඔව් ඔව්. හරිද? ඉතින් අර ඒක එතික්ස්ම නෙවෙයි. ඒක ඇත්තටම තමන්ට පාඩුවක්. ඉතින් මම මේ කියන්නේ නොකළ යුතු දේවල්. හරිද? ඉතින් අලුතෙන් එන කෙනෙකුට මම කියන්නේ තමන් දන්නේ නැහනේ. අලුතෙන් කියන්නේ ඒකනේ. ඒතර තමන් බිගින කෙනෙක්. එහෙනම් ඒ දේ කරන්න එපා මුලින්. තමන් මේ දේවල් හුරු වෙනකන් අර ට්‍රේනර් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. කියලා හුරු වුණාට පස්සේ තමන්ට කැමති විදියට ඒ දේවල් එක්ක තමන්ට ට්‍රේනින් කරගෙන යන්න. අපි හිතමු තමන්ට හුඟ දහඩිය දාන කෙනෙක් කියලා සමහර අය ඉන්නවා හුඟ දහඩිය දාන. ඉතින් අර මං කලින් කිව්වා වගේ එතකොට ටවල් එකෙන් නිතර ඇඟ පිහාගෙන ඉතින් අර දහඩිය හැමතැනම හලහලා යන්නේ නැතුව බෙන්ච් ගානේ හලන්නේ නැතුව ඉතින් පිහාගෙන පිරිසුදුයි. ඊළඟට පිරිසිදු ඇඳුම් භාවිතා කරන්න. හරිද? ඒ කියන්නේ අද ඇඳ දෙක හෙට අඳින්න එපා. හරි? මේස් එක අද දැම්මට පස්සේ හෙටත් ඕක දාන්න එපා. ඕක හොදලා ආයේ පාවිච්චි කරන්න. ඊළඟට එද්දි ඉතින් ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්න. ඒවා මේ සාමාන්‍ය දේවල්. ජීවිතේ අපි ගමනක් ඇදුණොත් එහෙමනේ. එහෙම නැත්නම් පර්ෆියුම්. ඉතින් ඒ දේවල් තමයි මම දකින මූලික දේවල් එන කෙනෙක් දැනගන්න ඕන. ඔව් කෝච් දැන් කෙනෙක් ජිම් එකට ආවට පස්සේ ඒගොල්ලෝ වර්ක්අවුට් කරන් යද්දි මේ කරන එක්සර්සයිස් එක වැරදි කියලා හිතෙන්න පුළුවන් කවුරු හරි බලන් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ බයවල් තියෙනවා. shift එකේ ඉන්න ට්‍රේනර් කින් අහන්න ලැජ්ජයි. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා සමහරුන්ට. ඒ ගැන මොකද හිතන්නේ කෝච්? මේවයි. ඒ කියන්නේ දැන් එක එක්කනාගේ පර්සනැලිටි එක මතත් ඕක වෙනවා. සමහර අය කැමති නැහැ අර කෙනෙකුට අප්‍රෝච් කරලා දෙයක් අහගන්න. ඒක ඊගෝ එක හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඊගෝ එක නම් තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. හේතුව ඒකෙන් පාඩු වෙන්නේ Tamanට. එහෙම නැත්තම් සමහර ඉන්නවා අර නිකන් අහන්න පොඩි මැලිකමක් දක්වනවා. ඇත්තටම එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනම ජිම් එකක ට්‍රේනර්ස්ලා ඉන්නේ කියලා දෙන්න තමයි. එතකොට ඒගොල්ලගේ රෙස්පොන්සිබිලිටි එකක් නේක. අර මං කිව්වා වගේ පර්සනල් ට්‍රේනින් ඔන්ලි ජිම් එක නම් කියලා දෙන්නේ නැහැ. මේක හඳුන්වා දුන්නා ඊට පස්සේ පර්සනල් ට්‍රේනින්ම තමයි. එහෙම නැත්තම් ඕනම ජිම් එකක කියලා දෙනවා. ඉතින් ඒතොර අලුතෙන් එන කෙනා ට්‍රේනර්ට අප්‍රෝච් කරලා එක්සර්සයිස් එක හරිද කරනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් බලන්න. ඒ විදිහට අහන්න එයාට හැකියාවක් සහ එයාට අහන්න අයිතියක් තියෙනවා. අපි කියන්නේ මේ හැමදාම ට්‍රේනර්ට වදයක් වෙන්න කියලා. නමුත් මුලින් මුල් ටිකේ කොහොමත් අහලා ඒක ට්‍රේනර්ත් එක්ක ටච් කරගෙන කරන එක තමයි හොඳ. ඒක ටික දවසකේ Tamanට රිද්ම් එක ඇඟට එද්දි Tamanට ඒක තනියම කරහැයි. නමුත් මුල් ටිකේ මම කියන්නේ හැම වෙලෙම ට්‍රේනර්ගෙන් අහගෙන කරගන්න. ඔව්. අපි හිතනවා දැන් ඕගොල්ලන්ට තිබ්බ කන්ෆියුෂන්ස් ඔක්කොම ක්ලියර් වෙන්නේ නැති කියලා කෝච් මාදව අපිට ඒ ගැන හොඳට එක්ස්ප්ලেইন කරා. අපි ඊළඟ එපිසෝඩ් එකේ ඕගොල්ලන්ට කියලා දෙන්නේ වෝම් අප් කරන්නේ කොහොමද පළවෙනි දවසේ වෙන වර්ක්අවුට් එක කොහොමද කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙත් අපි කෝච් මාදව සම්බන්ධ කරගන්නවා ඒ ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපි ඊළඟ සතියේත් හම්බෙමු. Stay strong.